Hallelujah. අද දවසේ මේ යාඥාව අසන්නා වූ ඔබව මම ආදරයෙන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් පිළිගන්නවා. අද මේ උදෑසන ජීවමාන ජේසු ජීවමානව අද දවසේ අප සමග සිටිනවා. ගෞරවයේද මහිමේද අයිති එකම තැනන් වහන්සේ උන්වහන්සේ පමණයි. අද දවසේ ඔබගේ උපකාරය උන්වහන්සේ පමණයි. අද දවසේ ඔබගේ උත්තරය සුවය සතුට සමාදානය මේ ජීවමාන දෙවිඳුන්ම පමණයි. උන්වහන්සේ යහපත් අද මේ දවස තුල. අද මේ උදෑසන අපි එක් දෙයක් උන්වහන්සේගෙන් ඉල්ලමු. එක් දෙයක් අපි උන්වහන්සේගෙන් අයදිමු. උන්වහන්සේ තමයි අද දවසේ අපට පිහිට වෙන එකම දෙවිඳුන්. මතක තියාගන්න පොළොවේ යම් කෙනෙක්ගෙන් අපි යමක් අයදින විට ඔවුන් නැවත ඒ දේ බලාපොරොත්තු වෙනවා. ඒත් අද දවසේ මතක තියාගන්න මේ ජීවමාන ජේසුගෙන් ඔබ යමක් අයදිනකොට උන්වහන්සේ කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ නැතුව අද ඔබට උපකාර කරන්න බලාගෙන සිටිනවා. ඉතින් අද දවසේ මේ යාඥාවට පැමිණි මේ යාඥාව අසන ඔබ හැමෝම ඇස් දෙක වහලා මේ විනාඩි කිහිපය උන්වහන්සේට ඉඩ දෙන්න අත ගසන්න. උන්වහන්සේට ඉඩ දෙන්න උන්වහන්සේගේ ස්පර්ශය ඔබ තුල නිදහස් වෙන්න. මතක තියාගන්න මාර්ගයේද සත්‍යයේද ජීවනයේද මඟ පෙන්වන දෙවිඳුන් උන්වහන්සේ විතරයි. අද දවසේ හරි මාර්ගය තුල හරි යාඥාව තුල අපට මඟ පෙන්වන්නට උන්වහන්සේ බලාගෙන සිටිනවා. හාලෙලූයා. අපි ස්තුති කරමු. ඔබ දන්න ආකාරයෙන් ස්තුති කරන්න. මුළු හදවතින්ම ඔබ ස්තුති කරන්න. මුළු ආත්මයෙන්ම උන්වහන්සේට ස්තුති කරන්න. උන්වහන්සේ ඔබගේ හඬට අද මේ උදෑසන පිළිතුරු දෙන්න යනවා. හාලෙලූයා. මහිමය දෙනවා මගේ දෙවි පියාණනි. ගෞරව වේවා ප්‍රශංසා වේවා ස්වාමිනී. පියාණනි ස්තුති අද දවසේ ඔබ වහන්සේ අපව තෝරගත්ත නිසා. පියාණනි ස්තුති අද වගේ අලුත් දවසක් අපට දීලා තිබෙන නිසා. ප්‍රශංසා වේවා ස්වාමිනී. ගෞරව වේවා මහිමය දෙනවා මගේ දෙවියන් වහන්සේ. ඔබ හැර වෙන දෙවි කෙනෙක් නෑ. හාලෙලූයා. පියාණනි අපි ඔබ වහන්සේගෙන් එක් දෙයක් අයදිනවා. එක් දෙයක් අපි ඔබ වහන්සේගෙන් අයදිනවා ස්වාමිනී. පියාණි අද දවස පුරාවටම පියාණි අපේ ජීවිතේ පුරාවටම ඔබගේ අභිමුඛය තුල සිටින්න පියාණනි ඔබ වහන්සේ අපට අවසර දුන මැනව. පියාණි ඔබගේ අභිමුඛය තුල සිටින්න ඔබගේ ආස්කම් දකින්න ඔබගේ බලවත් ක්‍රියා දකින්න ස්වාමිනී අපට මඟ පෙන්වුව මැනව. පියාණනි අහසත් පොළවත් මැව්වා වූ එකම දෙවිඳුන් ඔබයි ස්වාමිනී. පියාණනි ඔබ හැර වෙන දෙවි කෙනෙක් නැහැ. ඔබ හැර වෙන පිහිට වෙන්න අපට ස්වාමිනී වෙන මඟක් නැහැ ස්වාමිනී. පියාණි අපි ලෝකයේ තුල එහෙ මේ ඇවිදලා ඇවිත් තිබෙන්නේ. පියාණි යන්න ඕන හැම තැනකටම අපි ගියා. ඒත් පිහිටක් නැහැ. අද දවසේ මම ඔබව විශ්වාස කරනවා. අද දවසේ මම ඔබව විශ්වාස කරනවා. ඔබයි අපේ තනුව, ඔබයි අපේ ජීවනය, ඔබයි මගේ පවුල ආරක්ෂා කරන්නේ, ඔබයි මගේ නේරාණු. මට කිසි ගයක් නොවන්නේ. හාලෙලූයා හාලෙලූයා. මහිමය වේවා මගේ දෙවියන් වහන්සේ. ගෞරවය දෙනවා ස්වාමිනී. මේ උදෑසන අපි සතුටු සිතින් ඔබගේ අභිමුඛය දෙනවා ස්වාමිනී. පියාණි අපේ තිබෙනව හැම ණයවරම අපි අහක දමනවා. දැන් මම ඔබව සොයනවා. මම දැන් ඔබට ගෞරවය දෙනවා. මම ඔබට මහිමය දෙනවා ස්වාමිනී. ඔබයි මගේ පර්වතය, ඔබයි මගේ ජීවනය, ඔබයි මගේ ගැලවුම්කාරයාණන් වහන්සේ. ප්‍රශංසා වේවා. හාලෙලූයා හාලෙලූයා. ගොරබොසිතේ රබකා සුරබොරියලා මහිමය වේවා ස්වාමිනී. ඔබගේ නාමය මහිමය වේවා. ප්‍රශංසාව මැදේ සිටින එකම තැනන් වහන්සේ ඔබයි. අද දවසේ මේ හඬ අස්සන්නා වූ හැම දරුවෙකුගේම ජීවිත ස්පර්ශ කළ මැනව. පියාණනි ඔබ වහන්සේ මේ
දරුවන්ව තෝරාගත්ත නිසා ස්තුති කරනවා. මේ දරුවන් තුල ස්වාමීන් වහන්සේ සිටින නිසා ස්තුති කරනවා මගේ දෙවියන් වහන්සේ. ගෞරවය ඔබටයි, මහිමයද ඔබටයි, ප්‍රශංසාවද ඔබටයි මගේ දෙවියන් වහන්සේ. ප්‍රශංසා වේවා. යොෂුවා පළවෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදයේ සඳහන් වෙනවා මා විසින් නුඹට අණ කර තිබෙනවා නොවේද? ශක්තිමත්ව ධෛර්යවත්ව සිටපන්න, තැති නොගනින්න, නොකැළඹෙන්න. මක් නිසාද? නුඹ යන සෑම තැන්හිම නුඹේ දෙවියන් ස්වාමින් වහන්සේ නුඹ සමග සිටින සේකයි කීසේක. හලෙලූයා. ආමෙන්. අද දවසේ මේ අලුත් උදෑසන ඔබගේ ජීවිතය තුළ ඔබ කරන්න යන්නා වූ සියලු දේ උන්වහන්සේ දකිනවා. උන්වහන්සේ මෙතන කතා කරනවා, අපට මඟ පෙන්නනවා, ශක්තිමත් වෙන්න උන්වහන්සේ ඔබ සමග සිටිනවා කියනවා. උන්වහන්සේ කියනවා බය වෙන්න එපා, මම ඔබ සමග සිටිනවා කියලා. අද දවසේ ඔබ හොඳට මතක තියාගන්න. ඔබ කරන හැම දෙයක්ම උන්වහන්සේට බාර කරන්න. ඔබ කරන්න ප්‍රථම විනාඩියක් අරන් හැම වෙලාවෙම යාඥා කරන්න, ස්වාමීනි මම කරන මේ දේට ආශිර්වාද කරන්න කියලා. ඔබට බය වෙන්න දෙයක් නැහැ ඔබ යාඥා කරන පුද්ගලයෙක් නම්. ඔබට බය වෙන්න දෙයක් නැහැ ඔබ උන්වහන්සේගේ වචනය කියවනවා නම්. ඔබට බය වෙන්න දෙයක් නැහැ අද දවසේ උන්වහන්සේ දූතයන් තබලා තිබෙනවා ඔබ ආරක්ෂා කරන්න. අද දවස තුල උන්වහන්සේට හැමදේම බාර කරන්න. අද මේ උදෑසන මේ යාඥාව අසන ඔබ අවශ්‍යතාවය වලින් සිටිනවා ඇති. මතක තියාගන්න දෙවියන් වහන්සේට සියල්ල කරන්න පුළුවන්. අපි පවිත්‍රව සිටිනවා නම්, ඔබ පවිත්‍රව සිටිනවා නම් අද දවසේ දෙවියන් වහන්සේට පුළුවන් බලවත් දේ කරන්න. ඔබ පවිත්‍රව සිටිනවා නම් දෙවියන් වහන්සේට පුළුවන් ඔබව ස්පර්ශ කරන්න. ඔබගේ පෞල් ජීවිතය ස්පර්ශ කරන්න. ඔබට කරගන්න බැරි දේ උන්වහන්සේට පුළුවන් ඔබ තුලින් කරවන්න. මතක තියාගන්න ඔබ උන්වහන්සේ තුල සිටින්න. උන්වහන්සේ එකයි මෙතන උන්වහන්සේගේ වචනේ ප්‍රකාශ කරන්නේ නුඹ යන සෑම තැන්හිම නුඹේ දෙවියන් ස්වාමීන් වහන්සේ නුඹ සමග සිටින සේකයි කීසේක. ඔබ කොතන සිටියත් කොහේ ගියත් උන්වහන්සේගේ ඇස් ඔබ දිහා බලාගෙන සිටිනවා. මගේ සෙනෙහවන්ත දරුවා දැරිය අවශ්‍යතාවයන් මේ පොළොවේ ඉන්න හැමෝටම තියෙනවා. හැබැයි ඒ සියලු දේම සම්පූර්ණ වෙන්නේ සැබෑ සිතින් ඔබ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව සෙව්වොත් පමණයි. හැම උදෑසනකම, හැම දවාලයකම, හැම රාත්‍රියකම අපේ ජීවිතයේ අවශ්‍යතාවයන් කියන එක පසුපස අපේ පසුපස හඹාගෙන එනවා. ඒ සියලු දේම සම්පූර්ණ වෙන්න නම් අපි අපේ ජීවිතය ජේසුට බාර කරන්න අවශ්‍යයි. උන්වහන්සේ කියපු විදියට ඔබ ජීවත් වෙන්න අවශ්‍යයි. උන්වහන්සේ දුන්නා වූ අනපනත් අපි පිළිපදින්න අවශ්‍යයි. දෙවියන් වහන්සේ ආදරෙන් ඔබ දිහා බලාගෙන සිටිනවා මගේ දරුවා. උන්වහන්සේ වගේ ආදරය කරන කෙනෙක් මේ පොළොවේ කොහෙවත් නැහැ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ වගේ ප්‍රේම කරන කෙනෙක් මේ පොළොවේ කොයින්වත් හොයාගන්න බෑ. ජේසුස් වහන්සේ ළඟ තිබෙන බලය මේ පොළොවේ කොහෙවත් අපිට හොයාගන්න බෑ. ජේසුස් වහන්සේ බලාගෙන සිටිනවා. අද දවසේ ඔබ දිහා ඔබගේ ආත්මය, ඔබගේ ජීවිතය උන්වහන්සේට බාර කරන්න. මේ යාඥාව අසන ඔබ අද ජයග්‍රාහීකයි. මේ යාඥාව අසන ඔබ අද දවසේ ඔබගේ ජීවිතය උන්වහන්සේට බාර කරන්න. උන්වහන්සේ ඇල්ෆා සහ ඔමේගා. එලිදරව් පොතේ කියනවා උන්වහන්සේ පටන් ගැනීම සහ අවසානය. මේ පොළොවේ ඉන්න අනිත් බලවේග ඔබේ අතීතය දකිනවා. හැබැයි ඔබගේ ඉස්සරහා ඔවුන් දකින්නේ නැහැ. හැබැයි මේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා මේ ජේසුස් වහන්සේ ඔබගේ අතීතයත් දන්නවා. ඔබගේ ඉදිරියත් උන්වහන්සේ දන්නවා. ඒ සියලු දේම ජේසුස් වහන්සේ ප්ලෑන් කරලා ඉවරයි.
ඒ සැලැස්මවල් උන්වහන්සේගේ අභිමුඛයේ තමයි තිබෙන්නේ. ඉදිරියේදී ඒ සියලු දේ ඔබට ලබන්න ඕන නම් ඔබ දෙවියන් වහන්සේගේ පාද පාමුලම සිටින්න අවශ්‍යයි. උන්වහන්සේගේ වචනය තුල ඒකයි ප්‍රකාශ කරන්නේ. උන්වහන්සේ පටන් ගැනීමත් අවසානය. මගේ සෙනෙහවන්ත දරුවා දැරිය මේ පොළොව තුල උන්වහන්සේව සොයන්න අමාරුයි. අපි කාලය දෙනවා සමහර වෙලාවට මදි. ඒ අද දවසේ උන්වහන්සේ සිටිනවා ඔබ වෙනුවෙන්. උන්වහන්සේ හැම උදෑසනකම හැම දවාලෙකම හැම රාත්‍රියකම ඔබ දිහා බලාගෙන සිටිනවා. ඔබ කාලය දෙනකම් මේ යාඥාව කරුණ කොටගෙන මම විශ්වාස කරනවා ඔබගේ ජීවිතේ බලවත් දෙයක් වෙන්න යනවා. ඔබගේ ජීවිතේ උන්වහන්සේ වෙනස් කරන්න යනවා. ඔබ කාලය දෙන විට උන්වහන්සේ ඔබට කතා කරන්න යනවා. උන්වහන්සේගේ වචනය තුල ඉතා පැහැදිලි ලෙස කියනවා නුඹ යන සෑම තැන්හිම නුඹේ දෙවි වූ ස්වාමින් වහන්සේ නුඹ සමග සිටිනසේක. හාලෙලූයා. ආමේන්. ඔබ හැමෝම ඇස් දෙක වහන්න මේ වෙලාවේ. විශ්වාස කරන්න. උන්වහන්සේ ඔබ සමග සිටිනවා. විශ්වාස කරන්න. උන්වහන්සේ ඔබට උදව් කරනවා. විශ්වාස කරන්න ඔබව සුව කරන්න යනවා. විශ්වාස කරන්න. අද දවසේ ඔබගේ මේ ඇස් වලින් වැටෙන කඳුළු වලට උන්වහන්සේ බලවත් දෙයක් කරන්න යනවා. හාලෙලූයා. ප්‍රශංසා වේවා. ගෞරව වේවා. මහිමය වේවා. ආදරවන්ත මහෝත්තම ජීවමාන දෙවි පියාණනි, අද දවස නිසා අපි ඔබට ස්තුති කරනවා. මගේ දෙවි පියාණනි, මේ දරුවන්ව මම ඔබට බාර කරනවා. ඔබගේ වචනේ ප්‍රකාරයටම ඔවුන් කොහේ ගියත් ඔබ සිටිනවා කියලා ඔබගේ වචනේ තුල සඳහන් වෙනවා. අද දවසේ පියාණනි, මේ ජීවිතවල තිබෙන ආශාවන්, අවශ්‍යතාවයන්, ඒ හැම දෙයක්ම ඔබට බාර කරනවා ස්වාමීනි. ඔබගේ වචනේ කියනවා ඔබ ඇල්ෆා සහ ඔමේගා, පටන් ගැනීම සහ අවසානය කියලා. අද දවසේ මේ දරුවන්ගේ ඉදිරිය දකින්නේ ඔබයි. මේ දරුවන්ට උදව් කරන්න ඔබගේ අභිමුඛය තුල සිටින්න. මේ දරුවන්ට උදව් කරන්න ඔබගේ අනපනත් පිළිපදින්න. මේ දරුවන්ට උදව් කරන්න ඔබට යාඥා කරන්න කාලය දෙන්න. ජේසුනි, මේ දරුවන්ට ඉදේලා ඔබ වහන්සේම වන අතර අද මේ වෙලාවේ ඔබ වහන්සේ ස්පර්ශ කළ මැනව. රෙබකා සුතුබු රබකා සන්දි රෙබි රබබබබබ. ජේසු ඔබ වහන්සේ ස්පර්ශ කරන්න. ස්පර්ශ කරන්න. ස්පර්ශ කළ මැනව. ඔබගේ ආත්මයෙන් ආලේපෙන් පිරෙව්ව මැනව. ස්වාමීනි, ගින්නක් විලසින් අද මේ හදවත් ඔබ වහන්සේ දැල්ලුව මැනව. ඒ බලය, ආලේපය, ගින්න මේ දැන් යේසුස් වහන්සේගේ නාමයෙන් දැන් මේ දරුවන් තුළ නිදහස් වේවා. පියාණනි, ඔබව සොයන අයට ඔබ වහන්සේ සම්බ වෙනවා. ඔබ වහන්සේගේ අභිමුඛය තුළ සිටින අයට මේ යාඥාව අසන හැම ජීවිතයක්ම දැන් ඔබ වහන්සේ ස්පර්ශ කළ මැනව. ඔබගේම කරුණාව මේ දරුවන් තුළ නිදහස් කළ මැනව. පියාණනි, මේ ජීවිත ඔබට බාර කරනවා. පියාණනි, මේ ජීවිත තුළ බලවත් දේ කළ මැනව. පියාණනි, ඒ වගේම අපි යාඥා කරනවා මේ හැම දරුවෙක්ගේම ජීවිත ස්පර්ශ කළ මැනව. මේ උදෑසන මේ යාඥාව අසනවද පියාණනි, ඔවුන්ගේ ජීවිතය තුළ ඔබ වහන්සේ පමණක් එංගේලා වෙන්න සැලැස්සුව මැනව. මේ දරුවන්ට විරුද්ධව ක්‍රියා කරන ඒ සියලුම අන්ධකාර බලවේග, පරම්පරාවෙන් ඉන්නා වූ ශාප යේසුස් වහන්සේගේ නාමයෙන් දැන් ඔබ වහන්සේම දුරු කළ මැනව. ජේසුනි, ඔබගේ ස්පර්ශය මේ දරුවන් තුළ නිදහස් කළ මැනව. ඔබගේ ආත්මය මේ දරුවන් තුළ නිදහස් කළ මැනව. ඔබගේ හඬ අසන්ට ඔබට යාඥා කරලා පියාණිගේ ජීවිත ජයග්‍රහණ ලබන්නට මේ දරුවන්ට උපකාර කළ මැනව. ඔබගේම දෑතට, ඔබගේම පාද පාමුල සියලු දෙනාම මම ඔබට බාර කරනවා, කැප කරනවා යේසුස් වහන්සේගේම නාමයෙන්. සිතා ගන්නත් බෑ, අදහා ගන්නත් බෑ, ඇයි ඔබ මට මෙතරම් ආදරේ. සිතා ගන්නත් බෑ, අදහා ගන්නත් බෑ,
මට මෙතරම් ආදරේ ඇයි ඔබ මට මෙතරම් ආදරේ සියලු ගෞරවයද සියලු මහිමයද ඔබගේ පාද පාමුල තබනවා දෙවි පියාණනි ජේසුස් වහන්සේගේම නාමයෙන් ආමේන් හලෙලූයා අද දවසේ මේ යාඥාව අසපු ඔබ මතක තියාගන්න උන්වහන්සේ ඔබව ස්පර්ශ කරනවා උන්වහන්සේගේ අනුග්‍රහය ඔබ තුල උන්වහන්සේ නිදහස් කරනවා අද දවසේ උන්වහන්සේම කරපු බලවත් ආස්කම ඔබ අමතක නොකර මේ කමෙන්ට් සෙක්ෂන් එකේ සඳහන් කරන්න. ඒ වගේම ඔබගේ ජීවිතයේ තිබෙන යාඥා ඉල්ලීම් කමෙන්ට් සෙක්ෂන් එකේ ලියන්න. අපි ඔබ වෙනුවෙන් යාඥා කරන්න යනවා. ඔබගේ ඉල්ලීම වෙනුවෙන් අපි යාඥා කරන්න යනවා. ඔබ බය නැතුව ඔබගේ ඒ තිබෙන යාඥා ඉල්ලීම් අනිවාර්යෙන්ම ටයිප් කරන්න. අද මේ උදෑසන උන්වහන්සේ ඔබගේ ජීවිතේ බලවත් දෙයක් කරන්න යනවා. බලවත් දෙයක් වෙමින් පවතිනවා. ඔබ විශ්වාස කරන්න. ඔබ විශ්වාසයෙන් යුක්තව සිටින්න උන්වහන්සේ ඔබගේ ජීවිතේ බලවත් දෙයක් කරන්න යනවා. අද මේ උදෑසන ඔබ මේ යාඥාව තුලින් ආශිර්වාද ලැබුවා නම් මේ යාඥාව ඔබ දන්න අයටද ෂෙයා කරන්න. ඒ වගේම ඔබ දන්න අයට කියන්න බලවත් දෙයක් මේ යාඥාව තුල තිබෙනවා. අහලා බලන්න කියන්න. සියලු දෙනාටම ජේසු පීඨයි දෙවියන් වහන්සේම ඔබට ආශිර්වාද කරන සේක්වා.